සුබ දවසක් වේවා. මේ 2025 දෙසැම්බර් මාසේ නත්තල් කිට්ටුව විශේෂ වීඩියෝ එකක් ගේන්නේ. මේ ඔයාලා දකින්නේ මේ ඉතාලි ගෙයක් ඇතුලේ නත්තල් දැන් ළඟ එන හින්දා නත්තලට තෑගි දෙන්න එයාලා දැන්ම බඩු ලෑස්ති කරලා ඔය තෑගි පාර්සල් තමයි ලෑස්ති කරලා තියෙන්නේ. මේ ඇවිල්ලා මේ නත්තල් මාසේ ප්‍රසිද්ධ මල් වර්ගයක් ඉතාලියේ. මේ නත්තලට මේ ගෙදරට මෙයාලට සලූත කරන්න කියන්නේ මෙයාට සුබ පතන්න එන අයට ළඟම හිතවතුන්ට තෑගි දෙන්න තමයි මේ තෑගි මෙයාලා දැම්ම ඉඳලා ලෑස්ති කරලා තියෙන්නේ. මොකද දැම්ම ඉඳලා ලෑස්ති කරද්දී අඩු වියදමකින් ලේසියෙන් ලෑස්ති කරුවා කියලා එයාලා මට කිව්වා. ඉතින් විශේෂයෙන් මේ වීඩියෝ එක කරන්න හැදුවේ මේ නත්තල් මාසේ සහ අලුත් අවුරුද්ද හින්දා ඔයාලට මේ ප්‍රශ්නයක් ඇති. මේ ඉතාලියේ අය නත්තල් දවසේ රෑයි අලුත් අවුරුදු ඒ කියන්නේ දෙසැම්බර් 31 31st night එකටයි ලෙන්තීකි කියලා જાතියක් කනවා. ලෙන්තීකි කියන්නේ නිකන් මේ මුං ඇට වගේ જાතියක්. මුං ඇට පාට හරියට පරිප්පු වගේ. ලෙන්තීකි කියලා ඉතාලි භාෂාවෙන් කියන්නේ පරිප්පු කියලා කියන්න පුළුවන්. ඒ පරිප්පු කියලා තමයි අපේ අය කියන්නේ. ලෙන්තීකි කියලා જાතියක්. ඉතින් මම ඔයාලට අද කියන්න යන්නේ ඇයි මෙයාලා නත්තල් දවසේ සහ අලුත් අවුරුද්දට ලෙන්තීකි කන්නේ කියලා. මේ ඔයාලා දකින්නේ මේ රෝමේ තියෙන අන්තෝනියෝ මුන්දියාගේ පල්ලියක්. ඒ පල්ලිය තියෙනවා මේ නත්තල් මාකට් එකක්. ඒ නත්තල් මාකට් එක ඇතුලේ එක පැත්තක මේ ජේසුගේ ජෙරුසලමේ ඒ ගම්මානේ පිළිබුඹු කරලා තියෙන මේ විදියට ජේසු ඉපදෙද්දී ඒ කාලේ තිබුණ විදියටම ඒ වීඩියෝ එක තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් මම ඔයාලට මේ කියන්න යන්නේ මම ඇහුවා ඇයි ඉතාලි ජාතික වයසක කාන්තාවගෙන් ඇයි ඔයාලා නත්තලට සහ අවුරුද්දට ලෙන්තීකේ කන්නේ කියලා. එතකොට එයා කියනවා ලෙන්තීකේ කන්නේ එකක් ලෙන්තීකේ කියන්නේ පරිප්පු ඇටනේ. පරිප්පු ඇටේ ගොඩක් කුඩයි. 31 රාටයි දෙසැම්බර් 24 රාටයි. ඉතින් මේ පරිප්පු ඇට ලෙන්තීකේ කිනේවා කනකොට ඇට ගොඩක් කැවෙනවා. ඒ ඇට ගොඩක් කනකොට ඒ හැම ඇටයකටම මුදල් එනවා කියලා මේ ඉතාලි ජාතිකයන් අතර විශ්වාසයක් තියෙනවලු. ඒ කියන්නේ හැම ලෙන්තීකේ ඇටයටම විශාල මුදලක් එනවා කියලා. ඒ කියන්නේ පරිප්පු ඇට ගොඩක් කැවෙනවනේ. එකපාර ගොඩක් කැවෙනවා. ඒ කියන්නේ එතකොට සල්ලි ගොඩක් ලැබෙනවා දෙසැම්බර් 31යි නත්තල් දවසේ ලෙන්තීකේ ඇට කාපුවාම. ඒක තමයි මෙයාලා හැම ගෙදරකම ඉතාලියේ තියෙන රැට මේ ඒ පරිප්පු ඇට වගේ ඇට කන්නේ. මුං ඇට පාට ඒවා. ඉතින් අනිත් එක දැන් මේ දවස්වල දෙසැම්බර් මාසේ අන්තිමින්ද බලන්න හැම කඩේකම රතු පාට ඇඳුම් තියෙනවා. රතු පාට විශේෂයෙන්ම රතු පාට යට ඇඳුම් තියෙනවා. මොකද මේ ඒකත් එයාලගේ මේ වාසනාව උදා කරන දෙයක්. 31 රෑන්ට මෙයාලා යට නදින්නේ තනිකර රතු පාට ඇඳුම්. ගෑනු අය පිරිමි අය ඔක්කොම රතු පාට ඇඳුම් අඳින්නේ. ඉතින් මේ ඉතාලියෙත් එක එයාලගේ සංස්කෘතිය එයාලා ඒ විදිහටම මේ අවුරුදු 2000 ගානක ඉඳලා එන ඒ පැරණි සංස්කෘතිය මෙයාලා තාමත් ඒ විදිහටම ආරක්ෂා කරනවා. ඉතින් ඒක ගැනයි මම ඔයාලට මේ විශේෂයෙන් කියන්න අද තීරණය කරුවේ. දැන් නත්තල් ළඟ හින්දා මේ බාන්න කොච්චර ලස්සනද කියලා මේ බලන්න. මේ රෝමේ ඉන්න කවුරු හරි ඉන්නවා නම් යන්න පියස්සා වික්ටෝරියෝ වල වියා මෙරුලානා අන්තෝනියෝ මුන්දියාගේ පල්ලියේ යට තට්ටුවේ තමයි මේ ක්‍රිස්මස් මාකට් එක තියෙන්නේ. මර්කතිනෝ දී නතාලි කියලා කියන්නේ මේ වගේ ඒවා රෝමේ ගොඩාක් තියෙනවා. හරිම ලස්සනයි ගිහිල්ලා බලන්න. මර්කතිනෝ දී නතාලි ලොකු එකක් තියෙනවා මුළු අවුරුද්ද පුරාමත් රෝමේ. මං හිතන්නේ මේ ඉතාලියේ තියෙන ලොකුම එක. ඉතින් ඒ වගේ ඒවා ගිහිල්ලා බලන්න ගොඩාක් මේ වගේ අත්දැකීම් ලබා ගන්න පුළුවන්. ගොඩක් මනසටත් සැහැල්ලුයි. අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මේ බාන්න මේ ජෙරුසලමේ ඒ කාලේ තිබුණ පරණ ගම්මානයක් තමයි මේකෙන් පිළිබිඹු කරන්නේ. එහෙනම් සියලු දෙනාටම ජයෙන් ජයම වේවා. ජේසුස් පීඨයි.